රයිට් සුබදස සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්න අපේ යාමාන YouTube channel එකේ 25 වෙනි වීඩියෝ එකට. ඇත්තට මේ වීඩියෝ එක මෙතනට දාන්න තිබිච්ච වීඩියෝ ගන්න නෙමෙයි. ඒ වුණාට මට එන ප්‍රශ්නත් එක්ක මේ මිනිස්සු අහන ප්‍රශ්නත් එක්ක මට හිතුණා මේක ටක් ගාලා මෙතනට දාන්න ඕන කියලා. නැත්නම් මටත් මේක අමතක වෙනවා. රයිට්. එතකොට දැන් මේ වර්ම කියන එක මට හිතෙනවා සාමාන්‍යයෙන් තාම කට්ටියට තේරිලා නැහැ. මෙන්න මේක හරි සරල දෙයක්. හරි මේක පොඩ්ඩක් මම දැන් ඊටාම සරලව මේක පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නවා. රයිට්. එතකොට මෙතන කියලා දෙන්නේ මොකද? ඊටාම සරලව වරමක් කියන්නේ මොකද්ද? හරි. දැන් මේක පටලවාගෙන ඉන්නේ ගොඩාක් කට්ටිය. දැන් සිහිවරම්, අනවරම්, බලවරම්, තෙදවරම් මොහොම කිය අනේ මන්ද 1000ක් දේවල් කියාගෙන මෙතන මේ පටලවාගෙන ඉන්නේ මේක. මේක අපි බලමු සරලව මොකද්ද මේ වෙන්නේ කියලා. කියන්නේ සුද්ධ සිංහලෙන් පොඩි ළමයට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි උත්සාහ කරමු. මම උත්සාහ කරනවා මේක කියලා දෙන්න. රයිට්? හරි. මොකද්ද මේ වරමක් කියන්නේ? අපි යන්කෝ දැන් මම මේක මේ එක්සිට් කරලා දැන් හරි මම මේක මෙතනින්ම පෙන්නන්නම්කෝ රයිට් රයිට් දැන් මෙන්න මෙහෙම දැන් ඔයා ඉන්නවා මෙතන හරි දැන් මේ ඔබ කියලා ඉන්නේ ඔයා හරි දැන් ඔයා ඔයාගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා දැන් හරි ඔයා ඔයාගේ පාඩුවේ වැඩක් කරගෙන ඔහේ ඉන්නවා ඔයා මුකුත්ම දන්නේ නැහැ රයිට් එතකොට ඉන්න ටික දවසකට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඔයාට හරි මෙන්න මෙහෙම අමනුෂ්‍යයෙක් එනවා. ඔයාගේ මැරිච්ච සීයා ආච්චි හරි කවුරු හරි මේ අමනුෂ්‍යයෙක් එනවා. හරි? අමනුෂ්‍යයෙක් ඇවිල්ලා ඉවර වෙලා ඔයාට මෙතන මේ එක්ක හීනෙන් පෙන්නනවා. හරි? එක්ක හීනෙන් පෙන්නනවා. එයි මේ වගේ කෙනෙක් ඉන්නවා. මෙන්න මම ඉන්නවා, ආච්චි ඉන්නවා, සීයා ඉන්නවා කියලා ඔහොම පෙන්නනවා. නැත්තම් මොකද කරන්නේ? නැත්තම් දේවස්ථානයකට ගියහම මෙයා ඔයාට ඔයත් එක්ක මේ යාළු වෙන්න උත්සාහ කරන්නේ. ඔයත් එක්ක මේ යාළු වෙන්න. දැන් ඔය වරම කතාව අමතක කරන්නකො මෙයා ඔයත් එක්ක යාළු වෙන්න උත්සාහ කරන්නේ. දැන් මෙයා කොහෙද ඉන්නේ? මෙයා ඉන්නේ අදෘශ්‍යමාන ලෝකේ. දැන් මෙයා මේ මැරිච්ච කෙනෙක්. රයිට්? දැන් මේ කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙන් නැති කෙනෙක්. රයිට්? එතකොට මෙයා ඇවිල්ලා දැන් ඔන්නවාට එක එක විදිහට ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා. මම ඇවිල්ලා ඉන්නේ පේන්නේ නැද්ද? තෝ පොට්ටද? එහෙම කියලා කියනවා. හරි? එතකොට දැන් ඔයා සාමාන්‍යයෙන් ඔහේ ආතල් එකේ ඉන්නවා. ඒතර ඔයා මේ දේවස්ථානයකට වඳින්න ගියාට පස්සේ මෙයාත් ඔයත් එක්ක එනවා. මෙයා පොඩ්ඩක් ඔයාගේ ඇඟ ඇතුළට එන්න උත්සාහ කරනවා. එතකොට ඔයාගේ අත්පය වේවුලනවා. එතකොට මෙයා ඔයාගේ කකුල් වලින් උඩට එන්න උත්සාහ කරනවා. ඇඟ ඇතුළට ඇතුළට එන්නේ. ඔයාගේ කකුල් හිරි වැටෙනවා. ඇඟ නිකන් පණ නැති වෙනවා. එහෙම වෛවාරණ දේවල් වෙනවා. දැන් මොකද ඔයා කරන්නේ? ඔයා ගිහින් දොස්තරගෙන් බෙහෙත් ගන්නවා. නේ? ඔයා කියනවා මෙහෙම වේවුලිල්ලක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. නැත්තම් නිකන් ඇඟ කම්මැලි ගතියක් තියෙනවා. සීනිද දන්නේ නැහැ. සීනි අඩු වෙලාත් දන්නේ නැහැ කියලා බෙහෙත් ගන්න යනවා. ඉතින් හරි ඒක ලෙඩක් නම් ඒක හොඳ වෙනවා. දැන් ලෙඩක් නෙමෙයිනේ මේක. දැන් මේ අමනුෂ්‍යයා ආයෙ ඇවිල්ලා ඔයාට ආයෙ නිකන් ඒත්තු ගන්නනවා. ඔන්න මං ඇවිල්ලා ඉන්නේ මේ ඇයි මාව මේ ගන්න නැත්තේ වරමක් කියනවා. දැන් මෙයා කියන එක ඔයාට ඇහෙනවද? නැහැ. සමහර වෙලාවට ඇහෙන්න පුළුවන්. කෙලින්ම ඔයාගේ කනට ඇහෙන්න පුළුවන්. හරි. සමහරවිට ඔයාට මෙයාව කෙලින්ම පේන්න පුළුවන්. මොකද මෙයා විසින් ඔයාට නේත්‍රා දීලා. හරි. එතකොට දැන් මෙතන ඔයාගේ ප්‍රශ්නිකුත් නැත්තම් මෙයාගේ ප්‍රශ්නිකුත් නැත්තම් මේ සම්බන්ධය ඇති වෙනවා ටක් ගාලා. රයිට්? එතකොට දැන් මේ වරම ගන්නවා කියන එක මේ process එක මේ කාර්යය මේ දෙක අතර තියෙන එක තමයි වරම ගන්නවා කියන්නේ. දැන් ඔයාගෙත් කිසි ප්‍රශ්නයක් නැත්තම් ඥාතියාගෙත් කිසි ප්‍රශ්නයක් නැත්තම් කෙලින්ම මෙයාට ඔයාගේ ගෙදරට ඇවිල්ලා එකපාර රෑ ඔයාට එකපාර අදෘශ්‍යමාන ලෝකෙ පෙන්වන්න පුළුවන්. නැත්තම් ඔයාගේ කනට ඇහෙන්න කතා කරන්න පුළුවන්. රයිට්? එතකොට මෙයාට මේ පුළුවන් දේ එයා කරනවා. රයිට්? එතකොට මේ වරම කියන්නේ ළමයි මෙන්න මේ සරල දෙයට. ඒ කියන්නේ ඔයා කාව හරි අදෘශ්‍යමාන ලෝකයේ කෙනෙක් යාළු කරගන්නවා. ඔයා යාළු වෙනවා. දැන් ඔයා දෘශ්‍යමාන ලෝකයේ යාළුවෙක් යාළු වෙනවනේ. එතකොට සමහර විට එයාට සල්ලි තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමහර විට එයාට මිනිස්සු හොඳට අඳුරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට වැඩ ගන්න පුළුවන් පුද්ගලයෙක්. මෙයා ඔයාට වටින පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහර යාළුවෝ ඔයාට හම්බ වෙනවා කිසිම වටිනාකමක් නැහැ. ඔයාට පාඩුමයි වෙන්නේ. ඔයාගෙන් ණය ඉල්ලනවා, කෑම ඉල්ලනවා, බීම ඉල්ලනවා, ඔයාගේ ගෙදර එන්න ඇවිල්ලා කරදර කරන්න අහනවා, ඔයාගේ වටිනා කාලේ නාස්ති කරනවා. ඔයාට ඔයත් එක්ක බොණ්ඩ යන්න අහනවා. ඒ කියන්නේ බේබද්දෙක් වගේ බොණ්ඩ අහනවා, ගංජා ගහන්න අහනවා, කුඩු ගහන්න අහනවා. එන්නේ එහෙම යාළුවෝ ඉන්නත් පුළුවන්. ඒතකොට එහෙම යාළුවෙක් ඔයා ලං කරගන්න කැමතිද? නැහැ. හරි? එතකොට ඔන්න පෙරේතෙක් මල පෙරේතෙක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා කියන්නේ අන්න ඒ වගේ ක්‍රියාවලියක්. දැන් මේ ඥාතිය හොඳ එක්කෙනෙක් කියලා අපි කියමු. උදාහරණයකට මෙයා හොඳ කෙනෙක්. එයා ඇවිල්ලා දැන් ඔන්න ඔයාගේ ගාවට එනවා. එතකොට මෙයයි ඔයයි අතර ඇතිවෙන සම්බන්ධයට තමයි මේ වරම කියන්නේ. හරි? සම්බන්ධයට තමයි ඇත්තටම මේ වරම කියන්නේ. එතකොට මේ පුද්ගලයාට දේවල් තුනක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එනවනම් ඒ කියන්නේ ඔයා ගාවට එනවනම්
අඩුම ගානේ දේවල් දෙකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේ අඩුම ගානේ දැන් කාර්ය තුනක් තියෙන. ඒ තුනෙන් අඩුම ගානේ එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරවිට කාර්ය තුනක් තියෙනවා. තුනෙන් අඩුම ගානේ එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද පළවෙනි එක? ඔයාට අදෘශ්‍යමාන ලෝකේ පේන්න මෙයාට නේත්‍රා ඔයාගේ හිතට සම්බන්ධ වෙලා මෙයාට නේත්‍රා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයාට අදෘශ්‍යමාන ලෝකේ පේනවා. හරි. ඒ කියන්නේ අමනුෂ්‍යයාට පේන දේ ඔයාට පෙන්වන්න මේ අමනුෂ්‍යයාට ශක්තිය තියෙන්න ඕනේ. ඒක තමයි නේත්‍රා දෙනවා කියන්නේ. ඥාති නේත්‍රා. ඒ දේ දෙන්න මෙයාට පුළුවන් වෙන්න ඕනේ. සමහරවිට මෙයාට ඒකට බලයක් නැහැ. හරි. අර මං කිව්වාට යාළුවෙක් හම්බ වෙනවා සල්ලි තියෙන නැති කියලා. ඒතකොට සල්ලි තියෙන යාළුවෙක් වගේ තමයි මෙයා. හරි. සල්ලි නැති යාළුවෙක්ට යම් කිසි දෙයක් කරන්න බෑ. සල්ලි තියෙන යාළුවෙක්ට යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් මේ ඥාතිය ඔයා ළඟට ඇවිල්ලා මෙයාට නේත්‍රා දෙන්න පුළුවන්. හරි ඒක තමයි හොඳ මේක. දැන් නේත්‍රා දෙන්න බැරි නම් මෙයාට ඔයාට කර්ණ මුණ්ඩේ දෙන්න පුළුවන්. මොකක්ද මේ කර්ණ මුණ්ඩේ කියන්නේ? මෙයාට ඔයාට කනට ඇහෙන්න කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අමනුෂ්‍යයාට ඔයාට කනට ඇහෙන්න කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? ඒක එකක්. තව එකක් තියෙනවා දිෂ්ටිය. ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ ඔයාගේ ශරීරයේ තියෙන ශක්තියට සම්පූර්ණයෙන් මෙයා සමවැදිලා මෙයා ඔයාගේ ශරීරය අරගෙන දිෂ්ටි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දිෂ්ටි වෙලා ඒතර කතා කරන්නේ මෙන්න මේ ඥාතියා. ඔයාගේ ඇඟට සමවැදිලා මෙයා තමයි කතා කරන්නේ. ඔයාගේ ශක්තිය පොඩ්ඩක් ඈතකින් තියලා මෙයා තමයි කතා කරන්නේ. එතකොට දිෂ්ටිය. එතකොට දිෂ්ටිය දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් ළමයි මොකද්ද මේ සිහිවරන් කියන්නේ? දිෂ්ටි වරන් කියන්නේ. එහෙම වරන් જાති නෑ. වරම කියන්නේ මෙයා ඔයත් එක්ක සම්බන්ධ වෙන එක විතරයි. එයාට දෙන්න පුළුවන් දේවල් තමයි ওই දිස්ත්‍රිය, නේත්‍රා, කර්ණමුණ්ඩය, ඔය සිහිවරන් කියන්නේ දිස්ත්‍රි දැන් සමානෙන් අපේ කට්ටිය සිහිවරන් කියන්නේ දිස්ත්‍රි වෙන්නේ නැතුව හිතට කියන්න පුළුවන්. හිතට කියන්න පුළුවන් නේත්‍රා වෙන දිස්ත්‍රි වෙන්නේ නැතුව. ඉතින් ළමයි මෙහෙමයි. හරි? මේක මෙහෙමයි. එතකොට මෙතන මේක වැඩ කරන්නේ මෙතන මෙයාට මේ දැන් අපි හිතමු මෙයා තුනම අරන් ආවා. නේත්‍රාත් දෙන්න පුළුවන් මෙයාට. මෙයාට දෙන්න පුළුවන් කර්ණ මුණ්ඩයක් දෙන්න පුළුවන්. මෙයාට දිෂ්ටියක් දෙන්න පුළුවන්. right? එතකොට දැන් ඔයා ගාවට මෙයා ආපුවම ඔයාට කියන්න පුළුවන් හරි මට දිෂ්ටි වෙන්න නම් ඕනේ මට නේත්‍රායි කර්ණ මුණ්ඩය ඇති. එහෙම ඔයාට කතා කරගන්න පුළුවන්. එහෙම කතා කරගෙන මෙයාත් එක්ක ගනුදෙනු කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඕකට තමයි ළමයි මේ බේසික් වරමක් කියලා කියන්නේ. දැන් මෙයා එන්නේ කොහෙන්ද? මෙයා එන්නේ මෙන්න මෙතනින්. හරි මම ඔයාලට ඒකත් කියන්නම්. මෙයා දැන් මැරුණම යම්කිසි දෙවි කෙනෙක්ගේ යටතේ කට්ටුවේ ඉපදෙනවා. හරි? ඒ කියන්නේ සතෙක් බල්ලෙක් බලල්ලෙක් වුණ නැත්නම් ඒ අමනුෂ්‍ය ආත්මයකට ගියාම ඒ කියන්නේ වරමක් දෙන්න පුළුවන් ආත්මයකට ගියා නම් මෙයාට පුළුවන් කතරගම දෙයියන්ගේ කට්ටුවේ යටතේ ඉපදෙන්න. ඒ කියන්නේ කතරගම දෙයියන්ගෙන් සාමාන්‍යයෙන් වෙන්නේ කතරගම දෙයියන්ගෙන් එහා පැත්තෙන් කඩවර දෙයියෝ ඉන්නවා. කඩවර දෙයියෝ යටතේ මෙයා ඉන්න පුළුවන්. ඊට පස්සේ කාලිමෑණියෝ යටතේ ඉන්න පුළුවන්. කාලිමෑණියෝ යටතේ තව ඉන්නවා කට්ටිය. එයාලා යටතේ වෙන්න පුළුවන්. හරි? එතකොට එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ අ, ගම්බාර දෙවියෝ ඉන්නවා. හරි ගම්බාර දෙවියෝ. ඒතර ගම්බාර දෙවියෝ යටතේ මෙහෙම ඉන්න පුළුවන්. right? ඊට පස්සේ ජේසුස් වහන්සේ ඉන්නවා. දැන් මේක ටිකක් ඕගලන්ට අලුත් වෙයි. හරි? මෙන්න මේ කෑල්ල. මේ ජේසුස් වහන්සේ අපි දැන් ආගමේ කට්ටිය ජේසු අදහනවනේ. මේ ජේසු ඉන්නවා. ළමයි අපි දැකලා තියෙනවා මම ජේසු ගැන විස්තරයක් කරන්න. හරි? එතකොට ජේසුගේ යටතේ ඉන්න කට්ටිය යටතෙන් ඔන්න ඥාතිවරයෙක් එන්න පුළුවන්. ඔය ෆාදර්ස්ලාට එහෙම සමහර ආගමේ කට්ටියට වරන් එන්නේ අන්න ඒ ආකාරයෙන්. හරි? එතකොට ජේසුගේ යටතේ ඉන්නවා එක එක කට්ටිය. ඒ යටතේ මෙහෙම වරම එන්නත් පුළුවන්. එතකොට මෙයා ඉන්නේ මේගොල්ලන් යටතේ. හරි? හැබැයි මෙයාට බලය තියනවා නේත්‍රා පෙන්වන්න පුළුවන්. එතකොට කර්ණ මුණ්ඩේ දෙන්න පුළුවන්. එතකොට දිෂ්ටි දෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ කැමැත්ත අකමැත්ත මෙයා මේ රුවන්වැලි සෑයට ගිහිල්ලා පූජා දෙන්නද තේවත්තේ පල්ලියට ගිහිල්ලා පූජා දෙන්නද එතකොට මේ මොනවාද මේ මුන්නේශ්වරම් ගිහිල්ලා පූජා දෙන්නද හරි එතකොට දැඩිමුන්න දේවාලයට ගිහිල්ලා එතකොට නැත්නම් ගලේ දේවාලයට ගිහිල්ලා පූජා දෙන්නද ඒ වතාවත් කරන්නද කියලා කැමැත්ත ඇති නැති වෙන්නේ මෙයා ආපු කෙනා එක්ක මෙයා ඉන්නේ මොන දෙවියගේ යටතේද කියන එක හරි එතකොට දැන් මේ සාමාන්‍යයෙන් අපි ආගමේ කට්ටිය මරනම ඒගොල්ලන් ගොඩක් දුරට මේ පල්ලි ආශ්‍රයෙන් ඉන්නවා. හරි පල්ලි ආශ්‍රයෙන් ඒගොල්ලන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ගොඩාක් වරම් වලට එනවා අඩුයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. හරි හේතුවක් තියෙනවා. එහෙම නැත්තේත් නෑ හැබැයි වරම් වලට එනවා. හරි. එතකොට සාමාන්‍ය සාපේක්ෂව මේ උඩ කට්ටියට මේ සාපේක්ෂව මේ ජේසුගෙන් එන වරම් ගොඩක් අඩුයි. right? හරි. ඒ උනාට එනවා. හරි ඒවා හොඳ වරම් ඒවා. right? හරි. එතකොට දැන් මෙතන මේ ආගම් ભેදයක් එහෙම නැහැ මේ මං කියලා තියෙනවානේ මෙතන තුන්වන ඇසුරෙන් අපි මේ තුන්වන ඇසෙන් දකින දේ තමයි ඕගලන්ට කියන්නේ මේ හදපු ගෙහෙල් මලක් නෙමෙයි
මේ අපි දකින දේවල් තමයි අපි කියන්නේ. එතකොට මෙන්න මේ ඥාතිය මේ දෙවිවරුන්ගෙන් එනවා. ඉතින් ඕගලන්ට මේ පැත්ත ඉච්චර වැඩක් නැහැ. ඕගලන්ට මෙතනට ආපු ගමන් මේ ඥාතියත් සමග ගනුදෙනු කිරීම තමයි ඕගලන් කරන්න ඕනේ. දැන් ඥාතිය ඇවිල්ලා දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ කිසිම දෙයක් දන්නේ නැති නිකන් බොළඳ ලද බොළඳ කෙනෙක්. මේ ඥාතිය බුග්ගල මෙතනට වෙලා කියනවා පුතේ මේක කරන්න මේක කරන්න මේක කරන්න. ඉතින් ඔයා මුකුත් අහන්නේ නැතුව ඒ ඔක්කොම ටික කරනවා සල්ලි ටික වියදම් කරගෙන. ඔයාට ශක්තිය තියෙනවනේ. හරි ඔයා කවුද? ඔයා කොහෙන්ද ආවේ? ඇයි ඔයා ආවේ? ඒ ඔක්කොම විස්තර අහන්න. ඔයාට මට දෙන්න පුළුවන් මොනවාද? ඒ ඔක්කොම අහන්න ඕනේ. ආ ඔක්කොම අහන්න. දැන් වර්ම කියන්නේ දැන් ඔක ආගමෙන් තියෙනවා ටැලන්ටුවක් වගේ එකක් කියලා. හරි මේ සිංහල අපේ මේ බුද්ධ ආගමේ කට්ටිය කියනවා වර්ම කියලා. එතකොට මේ ඥාතිය ඇවිල්ලා දැන් මොකද කරන්නේ? දැන් යාළුවෙක් වගේ ඔන්න දැන් සම්බන්ධ වෙලා නේත්‍රා දෙනවා. දැන් මොකද්ද ඕකේ තියෙන වැඩි? මොකද්ද ඔකේ තියෙන වැඩි? දැන් කාටද මොනවද හම්බෙන්නේ? ඇයි මේ ඥාතිය ඔයා ගාවට ආවේ? දැන් මෙතන හේතුවක් තියෙනවා. මේ ඥාතිය ඔයා ගාවට එන්නේ ඔයා හරහා පින් කරගෙන එයාට ඒ පින් අනුමෝදන් කරගන්න. ඒකට තමයි මෙයා එන්නේ. ඒ පළවෙනි හේතුව. මම මේ කලිමුත් කියලා දෙනවා. දෙවෙනි හේතුව මොකද්ද? ඔයාට තියෙන දැඩි ආදරේ. මේ ඔයාගේ අම්මා වෙන්න පුළුවන් මේ ආත්මේ, තාත්තා වෙන්න පුළුවන්. ගිය ආත්මවල නෙමෙයි මේ ආත්මය. තාත්තා අම්මා වෙන්න පුළුවන්, මල්ලි අයියා වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්. ඔයාගේ සීයා වෙන්න පුළුවන්. හරි අන්න එහෙම කෙනෙක් ඔයාට දැඩිව ආදරය කරන කෙනෙක් ඔයාගේ ළඟින් ඉන්න ඕන නිසා මිතන්ට ආවා වෙන්න පුළුවන්. හැබැයි පින් ගන්න එක කොහොමද තියෙනවා. right? එතකොට තව එකක් තියෙනවා. මේ ඔයාගේ හතුරෙක් වෙන්න පුළුවන්. ඔයාව නසන්න ආපු කෙනෙක් වෙන්න පුළුවන්. හරි? එතකොට ඒකත් ඔයා පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ ඔයාව නසන්න ආපු කෙනෙක්ද ෂේප් එකේ මේ ඇවිල්ලා ඇඟ ඇතුළට ඇවිල්ලා දිස්ටි වෙලා ඔළුව පොළේ ගැහුවනම් ඌ මොකද කරන්නේ? කෙලවෙලා යනවනේ එතකොට. අන්න ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඔයා මේ පුද්ගලයා ඇවිල්ලා ඔයාට සම්බන්ධ වෙන ක්‍රම තුනයිනේ තියෙන්නේ. එකක් දිස්ටිය, එකක් හීනෙන් කියනවා, එකක් නේත්‍රා දෙනවා නැත්නම් කර්ණමුණ්ඩය. ඔය හතරෙන් තමයි ඒගොල්ලන් සාමාන්‍යයෙන් පුළුවන්. නේ? ඒතර ඔය හතරෙන් හරියට ගනුදෙනු කරගෙන මේක අහගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ සම්බන්ධයට එකඟ වෙන්න. මොකද්ද මේ සම්බන්ධය? මෙයා කියනවා මට නේත්‍රා ඔයාට දෙන්න පුළුවන්. ඔයාට අදෘශ්‍යමාන ලෝකේ බලලා මිනිසුන්ට සාත්‍තර කියන්න පුළුවන්. ඔයා කැමති දෙයකට. ඔයා එකකින් කැමරුම් මුදලක් අරගෙන මේ රුවන්වැලිසෑයට ගිහිල්ලා පින් කරලා මට පින් අනුමෝදන් කරන්න. අන්න ඒක තමයි යාගේ ඩීල් එක. හරි? එහෙම එන්න පුළුවන්. නැත්තම් මෙයා කියනවා මම ගිය ආත්මේ මං හිටපු ආත්මේ මම ඇදුරෙක්, මම වෙද මහත්තයෙක්, මම බෙහෙත් කරන්න දන්නවා. මං උඹට පුතේ බෙහෙත් වරමක් දෙන්නම්. බෙහෙත් වරමක් කියන්නේ මොකද්ද? වට්ටෝරු ටික දෙනවා. වට්ටෝරු දෙනවා. ඒ කියන්නේ කියනවා දැන් ලෙඩෙක් ආපු ගමන් කියනවා මෙන්න මේ බෙහෙත හදලා මෙන්න මේ බෙහෙත හදලා මෙන්න මේ විදිහට ගාපල්ලා. ඒතකොට හොඳ වෙනවා. එන්නේ යා කියන. දැන් මේ මිනිස්සයා නෙමෙයි කියන්නේ. ඔයා නෙමෙයි කියන්නේ. මෙයා කියන එක ඔයා නිකන් රිපීට් කරන එක තමයි කරන්නේ. ඔයා නිකන් මැද්දේ තෝල් කෑ වගේ ඉන්නවා. හරි? ඔයා මේක රිපීට් කරන එක තමයි කරන්නේ. එතකොට හදිස්සියවත් මෙයා ගියොත් ඔයාට බඩු බනිස්. හරි? ඔයා එතකොට වෙදෙක් වගේ ඔලුවට ගන්න එපා. මම වෙදෙක් එහෙම කියලා ඔලුවට ගන්න එපා. මම මේ බෙහෙත් කරන මේ ડોක්ටර් කෙනෙක් එහෙම ඔලුවට ගන්න එපා. ඔයාට මෙයා ඇවිල්ලා කියන තාක්කල් ඔයාට බෙහෙත දෙන්න පුළුවන්. මෙයා ඇවිල්ලා හරි බෙහෙත තියෙන තාක්කල් ඔයාට බෙහෙත දෙන්න පුළුවන්. මෙයා ඇවිල්ලා වැරදි බෙහෙතක් දුන්නොත් කොහොමද ලෙඩා මැරෙන්න? කාටද කෙලවෙන්නේ? ඔයාට කෙලවෙන්නේ. හරි? අන්න ඒක ඔයා හිතට ගන්න ඕනේ. ඒතර ඒක එකක්. ඊට පස්සේ කියනවා මෙයා කියන මම ලොකු ඇදුරෙක් ගියාත් මේ මට කොඩි වින කපන්න පුළුවන්. මට ඔය යක්කු ඇදගෙන යන්න පුළුවන්. බහිරව ඇදගෙන යන්න පුළුවන්. මම පුතේ උඹට ඒ වරම දෙන්නම් කියනවා. එතකොට මොකද කරන්නේ? ඔයා කියනවා දේවාලයක් දාගෙන හරි ඔය කොඩි වින බන්ධන ඔක්කොම මං කපලා දානවා කියලා කියනවා. හරි? ඒතර මේ කපලා දාද්දි මොකද කරන්නේ? ආතුරෙක් මෙතනට එනවා, කස්ටමර් කෙනෙක් ඔයාට එනවා. එයාගේ ගෙදර යකෙක් ඉන්නවා. මේ ඥාතියා මොකද කරන්නේ? වෙන කෙනෙක් එන යකෙක් ලව්ව හරි මෙයා හරි කෙලින්ම ගිහිල්ලා අර යකාව අරගෙන එළියට විසික් කරලා දානවා. නැත්තම් කොහෙට හරි බාර කරනවා. ඒතර ඒ ගෙදර තියෙන යක්ෂ කරදරේ ඉවරයි. හරි? පෙරේත කරදරේ ඉවරයි. ඔන්න ඔහොම තියෙනවා. හරි? ඔන්න ඔහොම තියෙනවා. ඉතින් ළමයි මෙන්න මේක තමයි මේ වරම කියන්නේ. මේ මහා ලොකු දෙයක් නෙමෙයි. ওই වරන් වලට නම් දාගෙන ඉන්න එපා. සිහි වරන්, අර වරන්, මේ වරන් ඒවා වරමේ තියෙන හැකියාවල්. ඒක වරමේ තියෙන හැකියාවල්ලි. නේත්‍රා දෙන්න පුළුවන් භාවය, කර්ණ මුණ්ඩය දෙන්න පුළුවන් භාවය. ඒක හැකියාව. ඒ වරමට එන කෙනා අනුව ඒක වෙනස් වෙනවා. ඒ කෙනාගේ පින අනුව වෙනස් වෙනවා. දැන් සමහරවිට ඔයාට කර්ණ මුණ්ඩේ විතරක් දෙන එක්කෙනෙක්ට ඔයා වැඩ කරලා ඒ සාත්‍තර කියලා පින් දීලා මෙයාව බල කරොත් මේ බල කරන ක්‍රම තියෙනවා. හරි? බල කරොත් මෙයාට නේත්‍රා ශක්තිය එන්න පුළුවන්. ඒතකොට ඔයාට අදෘශ්‍යමාන ලෝකේ බලන්න මෙයා ඔයාලට සම්බන්ධ වෙලා හිතට නේත්‍රා දෙන්න පුළුවන්. හරි ඔන්න ඔහොමයි තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ළමයි මේ ඔයාට කිසිම අයිතියක් නැති කිසිම ළඟ නෑදෑකමක් නැති කොහේවත් යන ඥාතියෙක් කෙනා. දැන් අපි ඥාති කියන්නේ මේ අනුන්ෂයට. හරි? මේ නැතුව මේ රිලේෂන්ෂිප් එකක් කියන සම්බන්ධයක් තියෙන කෙනෙක්ට නෙමෙයි සාමාන්‍ය අපි කියන වචනේ. හරි? මෙන්න මේ අමනුෂ්‍යයා ඔයා ගාවට එනවා. ඉතින් කොහේ හරි සැරිසරන අමනුෂ්‍යෙක් දැන් යමින් ගමන්. හරි? දැන් මේ අමනුෂ්‍යයා මේ කොහේ හරි කතරගම ඉඳන් මේ තව කොහේ හරි තැනකට යන ගමන් මේ ඔයාව දකින්නවා. ඔයාව දකින්නවා රුවන්වැලිසෑයේදී.
දකිනවා එතකොට අනේ මේ හරි හොඳ මේ සුබ පුද්ගලයෙක්නේ හරිම හොඳ ශක්තියක් තියෙන පුද්ගලයෙක්නේ කියලා මෙයාට පේනවා. මෙයා හෙන හොඳ වැඩ කරන පුද්ගලයන්නේ කියලා ඔයාට මෙයාට පේනවා. ඊට පස්සේ මෙයා යනවා පස්සෙන් ඇවිල්ලා ඔයාගේ ගෙදර බලනවා. ගෙදර වෙලා මේ ගෙදර නම් හොඳයි මේකේ දේවාලයක් දාගන්නත් හොඳයි මට වැඩ කරන්නත් පුළුවන් කියලා. එතකොට මොකද කරන්නේ? මේ කොහේවත් යන ඥාතියා බුග්ගාල ඔයාගේ ඇඟට ඇවිල්ලා කියනවා හීනෙන් හරි මොකෙන් හරි කියනවා මොකද්ද? මේ මං ඔයා ගාවට එන්න කැමතියි මෙන්න මේ වරමට ඇවිල්ලා ඉන්නේ කියලා මුලින් මෙයා බොරු කියනවා. මෙයා කියනවා මම මේ ඔයාගේ සීයා ඇවිල්ලා ඉන්නේ. මම මේ ඔයාගේ කිරිකිත්තා ඇවිල්ලා ඉන්නේ. ඔහොම කියලා මුලින් පොඩ්ඩක් බොරුවක් කියනවා. මොකද නැත්තම් මේ බයයිනේ මේ මිනිස්සයා. ඒතර මෙයා මොකද කරන්නේ? දේවාලයකට ගිහිල්ලා බල්ලා හරි කොහොම හරි කරලා වරම ගන්නවා. හරි. ඒතර ඒ ආකාරයෙන් තමයි මේ වරම වැඩ කරන්නේ ළමයි. හරි. ඉතින් ඔන්න ඕක තමයි මට කියන්න අවශ්‍ය වුණේ මේ වරම කියන එක හරිම මේ පොඩි ළමයට හරි තේරෙන්න මේ උගන්වන්න ඕන වුණා මට. නැත්තම් මේ වරම කියන එක මේ සිහි වරන් අර වරන් මේ වරන් කිය මිනිස්සු පිස්සු කෙලිනවා. හරි. එහෙම එකක් නැහැ. මේ ඥාතියා තමයි මෙතනට එන්නේ. දැන් යකෙක්ගෙන් එන්නත් පුළුවන්. දැන් මේගොල්ලන් යටතේ ඉන්න මේ දෙවිවරු යටතේ ඉන්න කඩවර මෙයා යටතේ කඩවර දෙවියෝ ඉන්නවා. එයා යටතේ මේ ඉන්න යකෙක් ලොකු. ඒ යකාට පුළුවන් පින් ගන්න ඔයා ගාවට ඇවිල්ලා වෙස්සලාගෙන මෙහෙම ඥාති ස්වරූපයක් අරගෙන ඔයාට එයාව පෙන්වන්න පුළුවන්. නැත්නම් අර යකෙක්ගේ ස්වරූපයෙන් පෙන්වුවොත් ඔයාට ඊතරම චූ යනවා. හරි. ඊට පස්සේ ඔයා වරමට නෙමෙයි ඔයා පැනලා දුවනවා. හරි. මෙයා හොඳට වෙස්සලාගේ යකුන්ට පුළුවන් වෙස්සලා ගන්න ළමයි. වෙස්සලාගෙන ඇවිල්ලා මෙහෙම සුදු ඇඳුමක් ඇඳලා මම උඹේ සීයා එහෙම කියලා ඔන්න වරමට වැඩ කරනවා. ඉතින් සමහර වෙලාවට මේ ඔයා දන්නේ මැරෙන තුරා මේ ඉන්නේ යකෙක් කියලා. හරි. ඔයා දන්නේ නැත. හැබැයි මෙයා ඉතින් ඔයාට කරදරයක් කරන්නේත් නෑ. එයා ඔයාට සාත්‍ර බල්ලා දෙනවා. ඉතින් ඔයා යාට පින් දෙනවා. හරි. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ගෙනියනවා. හරි. ඉතින් මෙයාට පින් දෙන තාක්කල් මෙයා ඉන්නවා. මෙයාට පින් දෙනක නැවතුනොත් දැන් මෙයා හිතන්නකෝ මේ ගම්බාර දෙයියන්ගෙන් ආවා කියලා ඉතින් සුද්ධ කෙනෙක්. හොඳ නරක වැඩ කරන්නේ නැති කෙනෙක්. මං කියන්නේ මේ අනික් කට්ටිය නරක වැඩ කරනවා කියලා එහෙම නෑ යා. මේ අමනුෂ්‍යයා සහ ඔයා අතර තමයි ඒක වෙන්නේ. මේ දෙවිවරු එකට සම්බන්ධ නෑ යා. නරක වැඩවලට. එතකොට මේ කවුරුත් එහෙම නරක වැඩ කරන කට්ටිය නැහැ මෙතන. හරි. එතකොට මෙතනට ඇවිල්ලා මොකක්ද කියන්න ගියේ? ඔව් මෙතනට ඇවිල්ලා දැන් මේම ගම්බාර දෙවියන්ගෙන් ඇවිල්ලා මේ එයා බලනවා. එයා බල්ලා ඉවරලා දැන් ඔයා පින් කරන තාක්කල් එයා ඔයා ගාව ඉන්නවා. ඊට පස්සේ ඔයා එකපාර මේකෙන් සල්ලි අරගෙන මිනිසුන්ගෙන් අනවසර සල්ලි ගෙන මේව කරන්න ගියොත් මෙයා යන්න. මෙයාට තේරෙනවා මේ පිනට වඩා පවක් සිද්ධ වෙනවා කියලා තේරුණොත් මෙයා ඩුක් ගාලා ආයෙ යනවා. ඔයාට මෙයාව ගන්න බෑ. හරි? ඉතින් මන්තර දාලා ආයෙ බැඳගෙන මෙහෙම ළඟට කරලා ගැට ගහගෙන තියාගන්න පුළුවන්. එහෙම තියාගත්තා කියලා මෙයා සතුටෙන්ද වැඩ කරන්නේ? නැත. එහෙම වරන් වැඩ කරන්නේ නැහැ. අපිට මේ බලෙන් ගෙනල්ලා කරන්න බෑනේ නේ? මම ඊළඟ වීඩියෝ එකේ ඒක කියන්නම්. හරි? ඊළඟ වීඩියෝ එකේ ඒක කියන්නම්. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකත් බලන්න. මොකද ඊළඟ වීඩියෝ එක දාන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. right? හරි. එතකොට මම හිතනවා ඔයගලන්ට මේකෙන් යම්කිසි දැනුමක් එන්නේ නැති කියලා. සුබ දවසක්. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක බලන්න.